අද ගෙනල්ලා තියෙන්නේ පට්ටම පට්ට සුපිරිම සුපිරි රටාවක්. උඹලට මේකේ ඊළඟ පදේ තෝරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ රටා IQ level එක වැඩිම ඩයල් එකක් දකින්න විදිහක් තියෙනවා වගේම සාමාන්‍ය පොරක් දකින්න විදිහක් තියෙනවා. එතකොට මේකේ උඹලගේ IQ level එක සුපිරිම නම් උඹලා මේක හරියටම ලියන ක්‍රමයක් තියෙනවා. අන්නේ ඒ පදේ මොකක්ද කියලා තමයි මම කියන්න හදන්නේ. ඉතින් ඕනම එකෙක්ට මේකට පැටර්න් එක බලලා මොකක් හෝ පදයක් දාන්න පුළුවන්. බලහන් උඹේ පදේ මොකක්ද මේකට දාන්න කියලා. හරිද? දැන් ඊළඟ සීන් එක තමයි මේක තිබ්බේ ෆිල්ම් එකක. ෆිල්ම් එකේ නම පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන ඵලයන්. මේක සුපිරිම සුපිරි මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ IQ level check කරගන්න තියෙන පට්ටම සීන් එකක් තමයි අපර රටා කියන්නේ. ඒකයි ගොඩක් බුද්ධි පරීක්ෂණ වල මේ රටා සීන් එක අම්බානකට තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔන්ලයින් උඹලගේ IQ level එක check කරගන්න පුළුවන්. ඒ IQ level එක check කරගන්න exam වලටත් ගොඩක්ම තියෙන්නේ මේ වගේ රටා. එතකොට මේ රටාවේ උඹලා පැටර්න් එක බලලා මොන පදේ උඹලා මොකක් හෝ පදයක් මේකට දැම්මොත් ඒකට ලකුණක් තියෙනවා. හැබැයි IQ එක වැඩිම එකෙක් ඒක දැකලා දාන පදයක් තියෙනවා. හරිද? මේකෙත් ඒ වගේම සීන් එකක් තියෙනවා. මේකට කෙලින්ම IQ level බැටිම පොරක් මේක කල්පනා කරන්නේ මෙන්න මේ සීන් එකෙන්. ඔන්න බලහන්. මේකේ ඔන්න සමමිතික රේඛාවක් යනදොත් බලහන් මොකද වෙන්නේ කියලා. 1 එකේ ප්‍රතිබිම්බය. හරිද? 2 දෙකේ ප්‍රතිබිම්බය. 3 තුනේ ප්‍රතිබිම්බය. එහෙනම් බං කෙලින් මෙන්න ඕනි 4 4 ප්‍රතිබිම්බය. කාට හරි මේ උත්තරේ ලියන්න කලින් මේ පදේ මේක කියලා හිතුණා නම් උගේ IQ level එක සුපිරිම සුපිරි next level පොරක් තමයි. එහෙනම් අපි තවත් මේ වගේ පට්ටම සීන් එකකින් හම්බෙමු. ගිහින් එන්න.